අපි අද නගින්න හදන්නේ යහංගල කන්දට. අර දුරින් පේන්නේ අපේ යහංගල කන්ද අපි අද තරණය කරන්න හදන්නේ. ඉතින් දුෂ්කර ගමනක් මේ ටීම් එක තමයි අපිත් එක්ක යන්න බලාපොරොත්තු වෙන්නේ. ලොකු කණ්ඩායමක් ඉන්නවා 10 දෙනෙක්ගේ යුතු කණ්ඩායමක්. ගමේ කට්ටියත් ඉන්නවා 5 දෙනෙක් විතර. මේ කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. ඉලුක් ගාලවල් තියෙනවා, පොළොංගු ඉන්නවා, නයි ඉන්නවා, සර්පය ගොඩක් ඉන්නවා. ඉතින් ගොඩක් පේ වෙලා යන්න ඕනේ ගමනක්. හරි පරිස්සමෙන් යන්න ඕනේ. මම නම් රේන් කෝට් එකක් දාන් යන්නේ. හොඳ මොකද ඉලුක් ගාලවල් වලට කැපෙනවා. ටිකක් අපහසුයි. අර දුරින් පේන්නේ යහංගල කන්ද. ඉතින් මම නම් හැරමිටකුත් අරන් යන්නේ. මොකද ඒ තරම් දුෂ්කරයි ගමන. අපි JB ඊට පස්සේ සින්දුවාන JBL එකක් ඊට කන්න බොන්න කැම්පින් කරන්න ඒ වගේ දේවල් වලටත් එක්ක තමයි යන්නේ. අපි බාබකියු එකක් දාගෙන කන්ද උඩට ගිහිල්ලා බැහැලා බාබකියු එකක් දාගන්න තමයි ප්ලෑන් කරන්නේ. නැත්තම් මගෙන් බාබකියු එකක් දාලා රෑ ගත කරලා පහුවදා උදේම යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඉතින් අලි ඉන්නවා කියලා අපේ ගමේ කට්ටිය කීවා. ගමේ කට්ටිය 5 දෙනෙකුත් අපිත් එක්ක යනවා. ඒ තරම් මේකට ආරක්ෂාවක් ඕනේ. හදිසිය තුවාලයක් වුණොත් කරදරයක් වුණොත් අපිට තනියෙන් මේ දේවල් කරගන්න බෑ. ඒ නිසා ඉතා අවදානම් ගමනක් පරිස්සමින් යන එක වැදගත්. කුඹැල්ලොත් ඉන්නවා. මේ වගේ මේ තියෙන්නේ ලස්සන එතන මැද්දෙන් යන දොලක් තියෙන්නේ. දියැලකින් තමයි එන්නේ. ඉතින් වතුර ටිකක් අපි බීලා වතුර බෝතල් වලට අරගෙන ආයෙත් ගමන යනවා. ඉතින් මේ වෙනකොට හවස 5-6 විතර වෙනවා. මේ කූණ්ඩයල්ලෙක් එල්ලිලා කකුල් වල. ඉතින් ලේ බොනවා. ඒක ගානක් ගන්න බෑ. මෙයාලට බොන්න පුළුවන් තරම් බීලා එයාලම බහැලා යනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි දැන් ආයෙත් ගමන යන්න හදන්නේ. 5:17 විතර වෙලාව. ඉතින් අපි රෑ පහන් කරන මේ විදිහට බාබකියු දාලා අපි පොඩ්ඩක් පාටියක් පොඩි ෆන්ක්ෂන් එකක් අරගෙන ඉතින් ගමේ කට්ටිය අපිට ආරක්ෂාව දෙනවා. වටපිටාවේ අලිත් ඇවිල්ලා ඉන්නවා. අලි පේනවා. අපි ටෝච් ගහපුවම අලි පේනවා. ඒ වගේම දඬේමේ යන කට්ටියත් මෙතන පේනවා. රාත්‍රී කාලේ දඩේමේ ගොඩක් කට්ටිය යනවා මේ ගම්වල. ඉතින් ওই විදිහට ගත වුණා. දැන් ඉතින් පහුවදා උදේ අපි ආයෙත් යහංගල කන්දට යන්න යන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ ස්ථානයේ විශේෂයෙන්ම හරි අවදානම් ස්ථානයක්. කඹයක් අල්ලගෙන ඒ හරහා තමයි අපි එන්න තියෙන්නේ. පොඩි ස්ථානයේ තියෙන්නේ අපිට මෙතනින් එහා පැත්තේ කන්දට මාරු වෙන්න. මේ කඹේ දෙපැත්තේ දෙන්නේ අල්ලගෙන ඉන්නේ ගමේ කට්ටිය. මොකද වැටෙන්න ගියොත් අල්ල ගන්න ඕනේ කඹෙන්. ඉතින් පේන ඇති. ඔයාලට පේන ඇති. හොඳට පේනවා ඇති. අර කඹයක් හරහා දාලා තියෙන එක සේෆ්ටි එකට තියෙන්නේ. හදිසිය කියන්නේ වැටෙන්න ගියොත් මේ කඹෙන් තමයි අල්ල ගන්න තියෙන්නේ. අපේ බැලන්ස් එක හදා ගන්න හරි ජීවිතේ බේර ගන්න. ඉතින් පට්ටම අවදානම් ගමනක් මේක. ගමේ කට්ටිය නැතුව අපිට තනියෙන් නම් මේ ගමන යන්න බෑ. මොකද මෙතනට එන්න කලින් අපි කොලාත්තක් එල්ලලා දෙයියොන්ට කියලා තමයි ආවේ. කාටවත් කරදරයක් වෙන්න එපා කියලා හිතලා තමයි අපි ආවේ. ඉතින් අපි දැන් කන්දේ ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ. තව 10%ක් විතර තමයි අපි නගින්න තියෙන්නේ. ඉතින් අපි කොහොම හරි මේ ටිකත් කොහොම හරි නගිනවා. ලස්සන පරිසරයක් තියෙන්නේ. අපි කොහොම හරි කන්ද උඩට නැංගා. ඉතින් මාරම ලස්සනයි. අපි මේකේ ගල් පොත්තෙන් එන වතුර හිටම් බීවා. ඉතින් මාරම සින්දුවක් අහලා මාර ලයිෆ් එකක් අපි කරේ. ඉතින් මාරයි. ඔයාලා try කරන්න මේ ට්‍රිප් එකක් එන්න. ඒක ජීවිතේට එක්ක තවක් වෙන්න පුළුවන්. ඉතින් සුබ දවසක් සියලු දෙනාට.